Dr. Wajiras weight losing method එකේදී shadow boxing නැත්නම් shadow mixed martial art ක්‍රමය අපි පොඩි වෙලාවකට කරන එක ප්‍රධාන tool එකක් විදිහට ගන්නවා weight losing එකේ exercises වල. ඉතින් මේකේ මම කරන විදිය මම ලොකුවට shadow boxing වුණා නැත්නම් boxer කෙනෙක් වගේ නෙමෙයි mixed martial art perform කෙනෙක් නෙමෙයි. ඒනවාට මම train වෙලා මේක YouTube එකෙන් බලලා එක videos බලලා නැත්නම් මගේ පොඩ train වෙලා මම කරන විදිය ගැන කුප්පයක් දෙන්න තමයි අද ආඩ වුනේ. ඉතින් මේකෙදි මුලින්ම ඔයා මේන්ටේන් කරන්න ඕනේ ඔයාගේ පොසිෂන් එකේදී අපි ප්‍රොටෙක්ෂන් පොසිෂන් එක අපි මූණ තමයි ගොඩක් වෙලාවට ප්‍රොටෙක්ට් කරන්න කියලා කියන්නේ. ස්ටාන්ස් එක අපි කියන්නේ මේ කකුල් දෙක යම් දුර ප්‍රමාණයක් තියාගන්න කියලා. මේක ඔයා වැඩි ලං කරගන්නත් එපා. මේක වැඩි පළ කරගන්නත් එපා. මෙන්න මේක හැමතිස්සෙම මේන්ටේන් කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේක මේ ඉඩ ප්‍රමාණය හැමතිස්සෙම මේන්ටේන් කරන ගමන් තමයි ඔයා බොක්ස් කරන්න ඕනේ. ඒකම ඔයා පැති වලට හැරෙනවා නම් මේකම මේන්ටේන් කර ඉන්න තමයි තියෙන්නේ. නැත්තම් ඔයාට මේ ස්ටාන්ස් එක grip එක අඩුමතින් ඔයාට බැලන්ස් එක නැති වෙලා ඔයා වැටෙන්න වගේ පුළුවන්. ඒක නිසා මේ ස්ටාන්ස් එක මේන්ටේන් කරන්න තමයි කියන්නේ. ඊට පස්සේ පළවෙනි එක තමයි පංචස් වලට යමු. පංචස් වලදී මේන තියන් ඉන්න මුලින්ම පළවෙනි එක තමයි කියන්නේ ජැබ් එක. ජැබ් එකේදී අපි කරන්නේ අපිට පංච් කරන්න පුළුවන් දුර ප්‍රමාණයක් හදාගන්න එක. ඒක ජැබ් එක, right? ජැබ් එකට පස්සේ අපි කියනවා ක්‍රොස් එක. ජැබ් ක්‍රොස්. ක්‍රොස් එකේදී අපි පවර් එකත් එක්ක අපේ behind hand එකේ ජැබ් ඉස්සරහ hand එකේ පවර් එකත් එක්ක ක්‍රොස් එක තමයි පිටිපස්ස hand එකෙන් කරන්නේ. ඔන්න ඒක අපි දෙකම එකට කරමු. ජැබ් ක්‍රොස්. ජැබ් ක්‍රොස්. ජැබ් ක්‍රොස්. right? ඊට පස්සේ අපි හුක් එක. හුක් එක කියලා කියන්නේ ගොඩේ එකේ පැත්තට. අනිත් ඔබගේ ඔපොනන්ට්ගේ ගොඩේ එකේ පැත්තට ගහන ඒ ප්‍රහාරය ස්ට්‍රයික් එක. ඒකත් එක්ක අපි බලමු. jab cross hook. Jab cross hook. Jab cross hook. right? තුමෝ තමයි උදේන පංචස් ටික. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අපකට් එක. right? අපකට්. ඒ ගොඩක් වෙලා පාවිච්චි කරන්නේ පිටිපස්සේ තියෙන hand එක. අපකට් එක. ඊට පස්සේ elbow එක. elbow එක. ඊට පස්සේ reverse punch එක. reverse punch එක. ඊට පස්සේ reverse elbow එක. ඔය තමයි අපි පංචස් වලට ගන්න. ඊට පස්සේ shadow boxing වල Dr. Wajiras method එකේ shadow boxing වල අපි බලමු kicks ටික. kicks වලදී අර maintain කරනවා position එකම stance එකම මේ grip එකම ගන්නවා. පළවෙනි එක තමයි front kick එක. front kick එක target කරන්නේ එක්ක එයාගේ මූණ නැත්නම් chest එක. right? ඊට පස්සේ ඊළඟ එක තමයි round kick එක. round kick එක එම් කරන්නේ යාගේ පැත්තෙන් යාගේ guard එකට හරිය body එකට හරි round kick එක. ඒකද inner round kick එක. round kick එක මේ පැත්තෙන් target කරනවා වගේම inner round kick එක මේ පැත්තෙන් target කරනවා. ඊට පස්සේ knee එක එකේ opponent ගේ අපි target කරන්නේ face එක අල්ලලා දැන් close වෙනකොට knee එක ඊට පස්සේ ඊළඟ එක තමයි ඔයාලට පුළුවන් පා මේ පොසිෂන් එකේ ඉඳදී අනිත් එක්කන ඔයගේ ඔපොනන්ට් ගන්න ඒවා ඔයාලට බ්ලොක් කරන්න. ඔය කකුල උස්සලා බ්ලොක් කරන්න. ඉතින් මෙන්න මේ ටික තමයි කික්ස් වලට එන්නේ. ඊට පස්සේ ඩිෆෙන්ස් ටික. ඩිෆෙන්ස් ටිකද ඔයාගේ මුලින්ම හත් දෙකෙන් ඔයා ඩිෆෙන්ස් කරන්න ඉගෙන ගන්න. ඔයා හිතන්න ෂැඩෝ බොක්ස් කරනකොට කවුරු හරි ඔයාට ඇටැක් කරනවා කියලා ඩිෆෙන්ස් කරන්න. ඒවා ස්ලයිඩ් කරලා අයින් කරන්න. ඒකම ඔයාලට ඩක් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ස්ලයිඩ් වෙන්න පුළුවන්. ඔය තමයි ඩිෆෙන්ස් ටික. ඉතින් මේ කියපු පන්චස් ටිකයි, මේ කියපු කික්ස් ටිකයි, මේ කියපු ඩිෆෙන්ස් ටිකයි ඔයා පැති තුනේට ෂැඩෝ එකක් විතරවත් තව කවුරු ඔපොනන්ට් කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන කරන එක තමයි මේ ෂැඩෝ බොක්සින් නැත්තම් ෂැඩෝ MMA මික්ස් මාෂල් ආර්ට් Dr. Wajiras method එකට weight losing method එක අපි කරන්නේ. ඉතින් බලන්න
ගන්න එකේ කරන්න පුරුදු වෙන එකේ ඔයාලට වාසි ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ weight losing එකක් විදියට සෑහෙන කැලරි ප්‍රමාණයක් පිච්චෙනවා. heart rate වැඩි වෙනවා. එතකොට ඔයාගේ weight losing එක ඉක්මනින් වෙනවා ඔයාගේ කැලරි බර්නින් එකත් එක්ක. ඒකත් එක තමයි ඕන වෙලාවක මිනිස්සු සාමාන්‍යයෙන් සටන් කරන්න එතකොට රිවෙන්ජ් එකක් ගන්න ඔය කියන එකට අපේ මනස මොලේ පොඩ්ඩක් විතර හැදලා තියෙනවා. ඒ කියන්නේ ඔය ඇක්ෂන් මූවි ඔච්චර ප්‍රචලිත වෙන්නේ, ඔච්චර ෆේමස් වෙලා යන්නේ. ඒක නිසා ඔයාගේ බ්‍රේන් එකට මේ ෆයිටින් ඇක්ෂන් එක දාගත්තම මේක weight losing එකට එක මෙතඩ් එකක් වෙනවා. ඊට අමතරව ඔයා ෂැඩෝ බොක්සින් පටන් ගත්තම ඔයාට කොන්ෆිඩන්ට් නැති වෙනවා. අපේ මිනිස්සුන්ගේ තියෙනවා ෆ්ලයිට් ඇන්ඩ් ෆයිට් රෙස්පොන්ස් කියලා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට එතනින් දුවන්න හෝ සටන් කරන්න. ඉතින් අපි හිතමුකෝ ඔයාට වගේ මොකක් හරි මාෂල් ආර්ට් එකක් ඔයා ප්‍රගුණ කරලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔයා නිකන් හැමතිස්සෙම කරන්න ඒක ඔයාට ප්‍රැක්ටිස් වෙනවා. ඔයාට සමහර අවස්ථා එන්න පුළුවන් ජීවිතේ සමහර ලාවට මුහුණ දෙන්න වෙන. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔයා අර ෆ්ලයිට් දුවන්නේ නැතුව ඔයාට සමහර ලාවට සටන් කරන්න ඔයාලට කොන්ෆිඩන්ට් එක තියෙනවා නම් ඔයා සමහරකට එක්ක කතා කරන්න පුළුවන්. කෙලින්ම ගහගන්න යන්නේ නැහැ. මික්ස් මාෂල් ආර්ට් නැත්තම් බොක්සින් ගන්න කෙනෙක් කෙලින්ම සටන් කරන්න නිකන් ගහගන්න පාරවල ගහගන්න යන්නේ නැහැ. ඉතින් එයා අවසානයේ හිතලා පොතට කතා කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් අන්තිමටම තමයි මේකට මොනවා හරි තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තමයි එයා මොනවා හරි කරනවා නම් ඩිෆෙන්සිව් මෙකනිසම් එකක් විදිහට මේක පාවිච්චි කරන්න. ඉතින් ඔයගේ කොන්ෆිඩන්ස් ඔයගේ ජීවත් වෙනකොට ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් වෙන ඔයගේ කොන්ෆිඩන්ස් මේකෙන් වැඩි වෙනවා. ඊට පස්සේ තමයි ඔය නොකල යුතු දෙයක් තමයි පාරේ ගහගන්න යන එක. ඔයා දන්නේ පාරේ කවුද ඉන්නේ? පාරේ කොයි වගේ විපන්සද ඉන්නේ? ඔයා කී දෙනෙක් එක ගහගන්න යනවද? ඉතින් ගහගන්න යන්න ඕනේ නැහැ. ඔයා මේක ප්‍රගුණ කරුතින් ඔයාට ගහගන්න හිතෙන්නේ නැහැ ඇත්තටම. ඔයාට දැනනවා තමන් ගැන කොන්ෆිඩන්ට් එකක්. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය හේතුව මත. ඔයා මේක පුළුවන් වුණා කියලා ඔයා කාත් එක්කවත් ගහගන්න ඕනේ නැහැ. හැබැයි ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ජීවිතය ආරක්ෂා කරන්න, ඔයාගේ ආදරණීයන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න ඔයාට යමක් තියෙනවා කියලා ඔයාගේ ඔළුවේ තියෙනවා. ඉතින් ඔයාට මේකත් එක්ක මේ කොන්ෆිඩන්ට් එකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඔය ෂැඩෝ බොක්සින් නැත්තම් ෂැඩෝ මික්ස් මාෂල් ආර්ට් එකක් ට්‍රේන් වෙන එකේ අනිත් තියෙන වැදගත්කම. ඉතින් මේ ටික ප්‍රැක්ටිස් කරන්න පොඩ කරන්න. මම මික්ස් මාෂල් ආර්ට් වල නැත්තම් බොක්සින් වල ප්‍රගුණයක් නෙමෙයි, මම කෙලපෙමනෙක් කෙනෙක් නෙමෙයි. මාත් බලලා තමයි මේ විදිහට ට්‍රේන් වෙලා තියෙන්නේ පොඩ. ඉතින් ඔයාලට පුළුවන් තව YouTube එකේ තියෙනවා මේ වගේ මේකේ එක්ස්පර්ට්ලා කියන දේවල් බලලා ඔයාලට ට්‍රේන් වෙන්න පුළුවන්. ඉතින් ට්‍රේන් වෙන්න විනාඩි කිහිපයක් ගන්න ඔයාගේ කැලරි බර්න් කරන්න ඩොක්ටර් සජරස් මෙතඩ් එකේ ෂැඩෝ බොක්සින් මික්ස් මාෂල් ආර්ට්